ඉතින් අද මම ඔයාලට අරන් වෙලා තියෙන්නේ ගේම්ස් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සයිට්ස් තුනක්. ඉතින් අත්ම කතාව කියනවා නම් මට YouTube එකේ මේ සයිට්ස් ගැන කියන්න විදියක් නැහැ. මොකද YouTube එකේ තියෙන ගයිඩ්ලයින් එක ඒක මේකයි කියන එක වළංගු නැහැ. ඉතින් මගේ WhatsApp channel එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් ඒ links තුන ගන්න. මම කියලා දෙන්නම් මේ වීඩියෝ එකේදී කොහොමද ඔයාලට ඒ links වලින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඒක මට කිරින්ම කියන්න විදියක් නැහැ. මොකද මේ ගයිඩ්ලයින් එක channel එකට report අදින්න පුළුවන්. මුල්ම දේ තමයි ඔයාලට මේ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගත්තී කෙලින්ම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ටොරන්ට් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න නම් පොඩ්ඩක් වැඩි ස්පීඩ් එකකින් ඔයාලට ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ටොරන්ට් එකේ වෙනස තියෙන්නේ ඔයාලා ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් පොඩ්ඩක් සාමාන්‍යයෙන් අපි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවට වඩා අඩු ස්පීඩ් එකකින් තමයි ටොරන්ට් එකෙන් ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒකින් හින්දා ඔයාලට පොඩ්ඩක් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන වෙනවා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන ටොරන්ට් එක ඔයාලගේ PC එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයාලා මම දාලා තියෙන ලින්ක්ස් වලින් ගිහිල්ලා ඒ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අදාළ ගේම් එක සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒකේ රීපැක් කරපුවා, අයිසොලේට් ක්‍රැක් කරපුවා ගොඩක් එහෙම ෆයිල්ස් තියෙනවා. මම රෙකමන්ඩ් කරලා තියෙන සයිට් තුනෙන් ගේම්ස් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේ වෛරස් අනම්මනම් ගොඩක් අඩුයි. මට සයිට්ස් තුන මේක කියන්න විදියක් නැහැ කලින් කියපු විදියටම. ඒකින්ද මම පල්ලෙහා WhatsApp channel එකට link එකක් දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒ WhatsApp channel එකට join වෙලා ඒ sites ටිකේ links ටික අරගෙන ඔයාලට ඕන direct download නම් direct download කරගන්න, torrents download කරගන්න නම් torrents download කරගන්න. ඉතින් ඒකේ එක site එකක් තියෙනවා කොහොම හරි torrent එක විතර download කරන්න පුළුවන්. මම ඒක WhatsApp channel එකේ mention කරලා තියන්න. අනිත් සයිට් එකෙන් ඔයාලට පුළුවන් ෆයිල්ස් ටික ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් මම ඉස්සෙල්ලා කියලා දෙන්නම් ඔයාලට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. යමු වීඩියෝ එකට. හරි, ඔයාලට මුලින්ම කරන්න තියෙනවා ඔයාලගේ PC එකේ මොකක් හරි ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න එක. එතන ඕපන් කරගෙන ඔයාලා සර්ච් බාර් එකේ සර්ච් කරන්න QB torrent download කියලා. ඊට පස්සේ ඔයාලා එතනින් ආවට පස්සේ මෙන්න මෙතන තියෙන මේ පළවෙනි link එකෙන් ඇතුළට යන්න. එහෙම ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් torrent එක Windows වලට, Mac OS වලට, Linux වලට වගේ එක එක OS වලට දීලා තියෙනවා. ඔයාලා මෙතනින් කරන්න ඕන Windows computer එක නම් Windows වලට download කරගන්න එක. මෙන්න මෙතන තියෙන උඩ link එකෙන් කියලා download කරගන්න. උඩ link එකෙන් ආවට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට වැටේ. ඊට පස්සේ මෙන්න මෙතන green color button එකක් තියෙනවා download latest version කියලා. මෙතනින් ගිහිල්ලා ඔයාලට QB torrent එකේ latest version එක download කරගන්න පුළුවන්. මේක උඩ එකපාරක් click කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන timeline එක ගිහිල්ලා ඉවරනාට පස්සේ මෙතන ඔයාලගේ file එක save වෙන්න ඕන තැනක් දීලා file එක download කරගන්න. හරි, ඔයාලා file එක download වුණාට පස්සේ ඒක computer එකට install කරන්න. ඉතින් ඒක exe file එක සාමාන්‍ය setup file එකක් වගේ තමයි computer එකට install වෙන්නේ. install වෙලා ඉවරනාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා install කරපු අලුතින් හිට මේ වගේ මුකුත් බලා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මම WhatsApp channel එකේ දාලා තියෙන links වලට ගිහිල්ලා ඔයාලට කැමති game එකක් select කරගෙන download කරන තැන සාමාන්‍යයෙන් download torrent කියලා වගේ අනිවාර්යෙන් කොහේ හරි තියෙනවා. අන්න එතනින් ඔයාලා download torrent කියන එක දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම අන්නර torrent app එක open වෙලා තමයි download වෙන්නේ. torrent app එක නැත්තම් download කරගන්න විදියක් නැහැ. ඔන්නෝක තමයි torrent එකෙන් game download කරනවා කියන එකෙන් වෙන්නේ. ඉතින් ලොකු දෙයක් නැහැ. මට මේක ඔයාලට game එකක් install කරලා පෙන්නන්න විදියක් නැහැ. මොකද community guideline හින්දා ඔයාලට කරන්න තියෙන්නේ මම description එකේ link එක දාලා ඇති. ඒ link එකෙන් WhatsApp channel එකට ගිහිල්ලා WhatsApp channel වල තියෙන links තුනේ ඕනම link එකකින් ගිහිල්ලා ඔයාලා කැමති game එකක් select කරගෙන එතන download torrent දුන්නාට පස්සේ ඔයාලා අර install කරගත්තු torrent එක හරහා තමයි ඔයාලගේ PC එකට game එක download වෙන්නේ. ඉතින් ඔන්නෝක තමයි torrent එකෙන් game download කරනවා කියන්නේ. ලොකු දෙයක් ඇත්තෙත් නැහැ. එහෙනම් අදට වීඩියෝ එක end කරනවා. ඉතින් මතක ඇතුව WhatsApp channel එක follow කරලා තියන්න. latest update ගොඩක් ඒ WhatsApp channel එකේ වැටෙන තියෙන ඉඳ. එහෙනම් අනිවාර්යෙන් subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, නොදන්න යාළුවෝට දරගන්න අනිවාර්යෙන්ම share කරන්න.